සියලුම දෙනාට සුබ දවසක්. දේ වචනය සඳහන් කරනවා නමුත් දෙවියන් වහන්සේ ප්‍රඥාවන්තයන් ලැජ්ජාවට පමුණවන පිණිස ලෝකයේ මෝඩ දේවල් තෝරාගත් සේක කියලා 1 කොරින්ති පොතේ 1:27 පාවුලුතුමා ඒ ආකාරයෙන් අපිට උපදෙස් දෙනවා. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, අපගේ ජීවිතය තුළ තිබෙන ඒ ශක්තිය, අපි විශ්වාස කරන ශක්තිය තුළ අපිට ළඟා කරගන්න පුළුවන් දේවල් බොහෝම සීමිතයි. හුඟක් දේවල් අපේ ශක්තියෙන් අපේ ජීවිතයට ළඟා කරගන්න බෑ. එසේනම් අපි අනුගමනය කරන්න ඕනේ විශිෂ්ට දේ අත්පත් කරගන්න නම් නිහතමානී මාර්ග තෝරා ගැනීම ඉතාම වැදගත් වෙනවා. මොනවද ඒ නිහතමානී මාර්ගය? ඒවා නම් මිනිසුන් භාවිතා කිරීමට දෙවියන් වහන්සේ ප්‍රිය කරනවා, ආසා කරනවා. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, ඔබගේ ජීවිතය දෙවියන් වහන්සේට බාර කරොත් දෙවියන් වහන්සේ ඔබව පාවිච්චි කර ඔබගේ ජීවිතය තුළ ජය ගන්න බැරි තැන්වලින් ජය ගැනීමට උන්වහන්සේ ඔබට උපකාර කරાવી. ඔබේ ශක්තිය නොවේ ඔබේ ජීවිතය. දෙවියන් වහන්සේ ඔබව ගෙන යන ආකාරය අනුව තමයි ඔබේ ජීවිතය තීරණය වන්නේ. මිනිසාගේ ශක්තිය විශ්වාස නොකරන්න, දෙවිදුන් කෙරෙහි බලා සිටින්න. උන්වහන්සේ ඔබව පාවිච්චි කර ජයග්‍රහණ ඔබගේ ජීවිතයට ගෙන දේවි. අද දවස ඔබට ජයග්‍රාහීම දවසක් වේවා. ඔබ සැමට ජේසු පිහිටයි.